ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා බැංකු සහ පෞද්ගලික ආයතනවල තැන්පතු කරන ආයෝජකයන්ට. අනවසර මුදල් ව්‍යාපාර සහ තැන්පතු රැස් කිරීම මහජනතාව වෙත කරනු ලබන නිවේදනයයි. රූවල ඉන්වෙස්ටමන්ට් PVT LTD 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 42 වන වගන්තිය යටතේ සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිනය තමයි 2025 9/11 දින අංක 3 අලුත් දියුල්වැව ව්‍යාපාරය ගැටලාව ගලෙන් බිඳුනුව වැනි ස්ථාන ලියාපදිංචි කර රූවල ඉන්වෙස්ටමන්ට් PVT LTD ඒ අනුව කිසිදු ආකාරයකින් මහජනතා තැන්පතු භාර නොගන්නා ලෙස සහ එම සමාගම පවතින සියලු තැන්පතු වගකීම් පියවීමට පියවර ගත යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තවදුරටත් විධානය කර ඇත. ඉතින් මේ වගේ එකකට ආයි ඉන්වෙස්ට් කරන්න එපා. මේකෙන් ආයි මහ ජනතාව වෙත තැන්පතු බාර ගන්න එපා කියලා එයාලට දාලා තියෙනවා. ඒ වගේම තමයි තැන්පතු බාරගත්ත පුද්ගලයන්ගෙන් තැන්පතු අනිවාර්යයෙන්ම ලබා දෙන්න කියලා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විධිවිධාන ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම දැන් මේ හා සම්බන්ධව විශේෂයෙන්ම අධිකරණ නඩුවකුත් යනවා ඇති. ඉතින් ඔන්මැක්ස් DT මෙන්න මේ ආකාරයේ විවිධාකාර වංචා සම්බන්ධව අපේ channel එකේ අපි කතා කරා. ඉතින් විශේෂයෙන්ම මේක විතරක් නෙමෙයි කෙනෙක් තව දාලා තියෙනවා මහ බැංකුව විසින් බ්ලැක් ලිස්ට් කරපු ලිස්ට් එක කියලා. ටයිම්ස් ලංකා හෙල්ත් කෙයා බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් මාර්ක් VML ඉන්ටර්නැෂනල් ග්ලෝබල් ලයිෆ්ස්ටයිල්. ඉතින් මම මේ ගැන ආයෙ කියන්න ඕනේ නැහැ. ඔබ දකින්නම ඇති. ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් පාස් රීසයිකල් අපි මේ ගැන ගොඩාක් කතා කරා මේවා. ඉතින් මෙතන තියෙනවා ලිස්ට් එක ගොඩක්. ඉතින් මේ ලිස්ට් එකේ මීට අමතරව හොඳම දේ තමයි මේ වගේ ලොකු වංචා නැතුව සමහරලාට ඔබගේ ප්‍රදේශයේ සමහරට ඔබ වැඩ කරන රාජ්‍ය ආයතනයේ මෙන්න මේ වගේ පොඩි පොඩි ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් හදාගෙන ඒ අසරණ වැඩ කරන මිනිස්සුන්ගේ සේවක සේවිකාවගේ සල්ලි එකතු කරන පැනපු අධ්‍යක්ෂකවරු ලේකම්වරු ඕන තරම් ඉන්නවා. ඉතින් එහෙම ගොඩාක් කට්ටිය මෙන්න මේකට කමෙන්ට් දාලා තිබෙනවා. සමහර කට්ටියගේ නම් පාව මෙන්ෂන් කරලා තිබෙනවා. මේවා දැක්කට පස්සේ මිනිස්සු පව් කියලා හිතනවා. මොකද සමහර මිනිස්සු 105 පොලියට පවා ඉන්වෙස්ට් කරලා තියෙනවා මෙන්න මේ වගේ මිනිස්සු අතර. ඒ මුදලුත් දෙන්න නැතුව වංචා කරලා තිබෙනවා. ඒ වගේම තමයි ස්පෝර්ට් බෙටින් සයිට් තියෙනවා. ඒ වගේම ඔන්ලයින් ලෝන් දෙනවා කියලා ගොඩක් මේ වගේ ස්කෑම් කරලා තියෙනවා. ඉතින් ගොඩාක් කට්ටිය දාලා තියෙනවා මෙතන ඇති වෙන්න හොරකම් කරගන්න ඉඩ දීලා තමයි තහනම් කරලා මේ වගේ දැන්වීම් දාන්නේ කියලා. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හරි දැන්වීම් දැම්මට පස්සේ ගොඩාක් මිනිස්සු අහුවෙලා ඉවරයි. ඉතින් ඒක නිසාම තමයි අපිට නම් වශයෙන් නිශ්චිතව කියන්න බැරි වුණොත් මේ ආයතන ඉන්වෙස්ට් කරන්න එපා කියලා මිනිසුන්ට සවිස්තරාත්මක විස්තරයක් ගෙනෙනවා. මෙන්න මේ වගේ ආයතන තියෙනවා මේ දවස්වල මේවට අහු වෙන්න එපා කියලා. එතකොටම ඔබ දැනගන්න ඕන ඔබට යම්කිසි මූල සාක්ෂරතාවක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම අහු වෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම යම්කිසි ආයෝජන ක්‍රමයක් ගැන කියනවා නම් ඒ ශ්‍රී ලංකා මහ බැංකුව ලියාපදිංචි ආයතනයක්. ඉතින් හුදෙක්ම සමාගම් මැදුර ලියාපදිංචි උනේ පමණින්ම ඔබ ඉන්වෙස්ට් කරලා දුක් මහසින් හම්බ කරගත්තේ මුදල් නැති කරගන්න යන්න එපා. අපි ගොඩාක් ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් ගැන වාහන සම්බන්ධ විතරක් නෙමෙයි ගොඩාක් ආයෝජන ක්‍රම පිළිබඳව අපේ channel එකේ කතා කරනවා. ආර්ථික සම්බන්ධ වැදගත් වීඩියෝ හමු වෙනම් ඔබට සුබ දවසක්.